සුබ දවසක් ඔයාලා හැමෝටම. වෙඩින් මැප් වෙඩින් ප්ලෑනින් වීඩියෝ සීරීස් එකේ 8 වෙනි වීඩියෝ එක තමයි අපි අද මේ විදිහට ඔයාලට අරගෙන එන්නේ. ඉතින් විශේෂයෙන් කියනවා අපි මේ වීඩියෝ සීරීස් එක ප්ලෑන් කරලා තියෙන්නේ නම්බර් 1 ඉඳන් පිළිවෙලට යන විදිහට. ඉතින් ඒ අනුපිළිවෙලටම අනිවාර්යෙන් බලන්න. ඒතර ඔයාලට ඔයාගේ වෙඩින් එක ප්ලෑන් කරගන්න ගොඩක් ලේසි වෙයි. ඉතින් මෙතෙන්දී අපි කතා කරන්නේ සුදුසු චාරිත්‍ර වේදිකු සම්බන්ධ කර ගැනීම. චාරිත්‍ර වේදිකු කිව්වහම පොඩ්ඩක් ඔයාලට නුහුරු වගේ වෙන්න පුළුවන්. සරල ව්‍යවහාර භාෂාවෙන් කියනවා නම් අෂ්ටක ශිල්පියෙකු සම්බන්ධ කර ගැනීම. ඉතින් අපි මෙතෙන්දී කියන්නේ හොඳම අෂ්ටක ශිල්පියෙක් තෝරගන්නේ කොහොමද කියන විදිහ ගැන විශේෂයෙන් කියන්න ඕන. මොකද දැන් පෝර්වේ චාරිත්‍ර විශේෂයෙන්ම සිදු කරන්නේ අෂ්ටක ශිල්පියා විසින්. ඉතින් එතෙන්දී ඒක සාම්ප්‍රදානුකූලව එන චාරිත්‍ර වර්ථ රාශියක් තියෙනවා. මොකද අෂ්ටක ශිල්පියා තමයි ඒ චාරිත්‍ර මොනවාද ඒවා කරන්න ඕන ආකාර, ඒකට සම්බන්ධ වෙන්න ඕන පාර්ශ්ව මොනවද, ඒ සීලුම දේවල් ගැන අවබෝධය ලබා දෙන්න ඕන අෂ්ටක ශිල්පියා විසින්. ඉතින් එතකොට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් දැනුමක් තියෙන හොඳ අෂ්ටක ශිල්පියෙක් ඔයාලා විසින් අනිවාර්යෙන්ම තෝරගන්න ඕන. එතකොට විශේෂයෙන් කියන්න ඕන තව දෙයක් තමයි මේ පෝර්වේදී කරන චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒ පෝර්වේ සාම්ප්‍රදානකූල චාරිත්‍රවලට අදාළ ඒ කියන්නේ සාම්ප්‍රදානකූල සැරසිලි වර්ග තියෙනවා. ඊට පස්සේ අෂ්ටක කවි ජයමංගල ගාථා කණ්ඩායම්, ඊට පස්සේ උඩරට බෙර කණ්ඩායම්, ඒ වගේ පැතිත් ගොඩක්ම සපයන්නේ අෂ්ටක ශිල්පියා විසින්. ඉතින් එතකොට අපි මෙතෙන්දී වාට අෂ්ටක ශිල්පියා කොහොමද තෝරගන්න එකට කතා කරන්න කලින් අපි පෝර්වේදී සිදු කරන චාරිත්‍ර මොනවද කියලා පොඩි අවබෝධයක් ලබා දෙන්නම් පිළිවෙලට. සුබනගතින් පෝරුට නැගීම, උතුම් මුදලමුර පිදීම, මංගල මුදු පැළඳවීම, මංගල තැල්ල පැළඳවීම, රතු සාරී පැළඳවීම, අත් කෞතුක බැඳීමේ චාරිත්‍රය, ඊට පස්සේ පැන්වත් කර පවරාදීමේ චාරිත්‍රය. විශේෂයෙන් ඒ චාරිත්‍ර දෙක කරන්නේ මනමල මහත්මියගේ පියා විසින්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් බාලිකාවන් ජයමංගල ගාථා ගායනා කිරීම, පෝරුව ඉඳුල් කිරීමේ චාරිත්‍රය, හගල හුරුළු ඒ කියන්නේ බුලත් හුරුළු හුමාරු කිරීමේ චාරිත්‍රය, කිරිකඩ හේලය පිදීමේ චාරිත්‍රය, දෙමාපියන්ට සහ ඥාතීන්ට බුලත් හුරුළු දී වැඳීම සහ ත්‍යාග පිළිගැන්වීම, අභිනවයවලට සුබ ප්‍රාර්ථනා කිරීම, සුබනගතින් පෝරුවෙන් බැසීම සහ පොල් ගෙඩිය බිඳීම. ඔන්න ඔය කියන ප්‍රධාන චාරිත්‍ර ටික තමයි ගොඩක් වෙලාට අනුගමනය කරන්නේ පෝරුවේදී. ඉතින් විශේෂයෙන් කියනවනේ මේ චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ වගේ මේ චාරිත්‍ර පිළිබඳව ඔයාලට ගැඹුරු අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔයාට අෂ්ටක ශිල්පියාගෙන් ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ වගේම නැත්නම් වෙන මූලාශ්‍ර යොදාගෙන ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ බලමු කොහොමද හොඳම අෂ්ටක ශිල්පියා තෝරගන්නේ කියලා. එතකොට විශේෂයෙන් කියන්න ඕන ෆීල්ඩ් එකේ ඉන්න අෂ්ටක ශිල්පීන් කවුරුන්ද කියලා මුලින්ම හඳුනා ගන්න ඕන. ඒකට අපි කලින් කිව්වා වගේම ඔයාලට ඉන්ටර්නෙට් එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවන්ගෙන් නෑදෑයන්ගෙන් ළඟදී වෙඩින් ගත්ත අයගෙන් අහලා බලන්න පුළුවන් කවුද හොඳ අෂ්ටක ශිල්පීන් කියලා. ඒ වගේම වෙඩින් ෆීල්ඩ් එකට සම්බන්ධ වෘත්තිකයන්ගෙන්, සේවා සපයන්නන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම වෙඩින් මැප් අපේ වෙඩින් මැප් වෙබ්සයිට් එක හරහාත් ඔයාලට අඳුරගන්න පුළුවන් අෂ්ටක ශිල්පීන් කවුරුන්ද කියලා. ඉතින් ඔයගේ එක ක්‍රමයකින් හරි ක්‍රම කිහිපයකින් හරි අෂ්ටක ශිල්පීන් දෙතුන් දෙනෙක් අඳුනගෙන ඒ දෙතුන් දෙනා අතරින් කම්පෙයාර් කරලා බලන්න ඕන කවුද හොඳම අෂ්ටක ශිල්පියා කියලා. ඉතින් ඒකට අපි ප්‍රධාන පොයින්ට් 5ක් ඔයාලට විස්තර කරනවා. අන්නේ පොයින්ට් 5 අනුව තමයි කම්පෙයාර් කරලා හොඳම අෂ්ටක ශිල්පියා කවුද කියලා තෝරගන්න ඕන. ඉතින් ඊට පස්සේ අඳුනගත්තට පස්සේ ඇත්තටම අපිට දෙවෙනි ස්ටෙප් එකේදී තියෙන්නේ ඒ අෂ්ටක ශිල්පීන් කීප දෙනා අතරින් හොඳම අෂ්ටක ශිල්පියා කවුද කියලා තෝරගන්න එක. ඒකට තමයි අපි කිව්වේ ප්‍රධාන කරුණු, ඒ කියන්නේ මේන් පොයින්ට්ස් 5ක් තියෙනවා ඒ කම්පෙයාර් කරන්න හොඳම අෂ්ටක ශිල්පියා තෝරගනිද්දී. නමුත් ඊට කලින් අපි ඔයාලට පොඩ්ඩක් අවබෝධයක් දෙනවා අෂ්ටක ශිල්පියෙකු හමු වෙන්න යන්න කලින් ඔයාලා සූදානම් වෙන්න ඕන කොහොමද කියලා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන ඔයාට පොඩි අවබෝධයක් තියෙන්න ඕන අෂ්ටක ශිල්පීන් සපයන සේවාවන් මොනවද, එහෙම නැත්නම් ඔයාට ලබා ගන්න පුළුවන්
සේවාවන් මොනවද කියලා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන් අර මංගල පෝරුවේ සාම්ප්‍රදායික චාරිත්‍ර අනුකූලව කරන සැරසිලි වගේක් තියෙනවා. ඒ කියන්නේ ධාන්‍ය වර්ග වගේ අරගෙන ලස්සනට කැටයමක් වගේ හදනවා ඒ මංගල පෝරුව උඩ. ඉතින් ඒක අනිවාර්යෙන් අෂ්ටක ශිල්පීන් තමයි කරන්නේ. ඊට පස්සේ තමයි පෝරුවේ චාරිත්‍ර සිදු කිරීම කරන්න යාලා. ඒ වගේම චාරිත්‍ර අනුකූලව සිදු කරන ඔය ගාථා, අෂ්ටක, කවි, ඒ වගේ දේවල් කවි ගායනා කිරීම මේ වගේ දේවල් කරන්නේ අෂ්ටක ශිල්පියා විසින්. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර පිළිබඳව කියන්නේ පෝරුවේදී කරන චාරිත්‍ර මොනවද ඒවා කරන ආකාරය පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් ලබා දෙන්නේ අෂ්ටක ශිල්පීන් විසින්. ඒ වගේම චාරිත්‍ර සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය. ඒ කියන්නේ ඒ චාරිත්‍ර වලට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද සහ ඒවා සපයාගන්නේ කොහොමද කියලා අෂ්ටක ශිල්පීන් විසින් ඔයාලට හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඒ කියන්නේ සමහරවිට අෂ්ටක ශිල්පීන් මේ ද්‍රව්‍ය සපයන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අෂ්ටක ශිල්පීන් ඔයාලට උදව් කරනවා ඒවා සපයාගන්නේ කොහොමද කියලා. ඊට අමතරව කියන්නේ ඔය මං කිව්වේ ප්‍රධානම සේවාවන් ටික අෂ්ටක ශිල්පීන් සපයන. ඊට අමතර සේවාවනොත් ඔවුන් සපයනවා ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන් ජයමංගල ගාථා කණ්ඩායම්. ඊට පස්සේ කියන්නේ විශේෂම ජයමංගල ගාථා කණ්ඩායම් සම්බන්ධ කරලා දෙනවා. සමහරවිට අෂ්ටක ශිල්පීන්ගේ යාළුවගේම එහෙම ටීම් ඉන්නවා. ජයමංගල ගාථා කියන කණ්ඩායම් ඉන්නවා. ඉතින් යාලව සම්බන්ධ කළ දෙන වගේම උඩරට නර්තන කණ්ඩායම්, මේ වගේම බෙරවාදන කණ්ඩායම් යාලව සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රාසංගික නර්තන කණ්ඩායම් සම්බන්ධ කරලා දෙනවා යාලා. ඒ වගේම ශාස්ත්‍රීය මේසය කියන්නේ කැවිලි ටේබල් එක කියලා කියන්නත් පුළුවන්. මොකද ඒකටත් ගොඩක් වෙලාවට අෂ්ටක ශිල්පීන් ලස්සන්ට ශාස්ත්‍රීය ටේබල් එක සකස් කරනවා. මොකද ඒකට ප්‍රධාන වශයෙන් ඔය කලර්ෆුල් ඒ කියන්නේ ධාන්‍ය වර්ග 7ක්, පළතුරු වර්ග 7ක්, ඊට පස්සේ කිරි හට්ටියක්, පැණි බෝතලයක්, අර පුන්කලසත් එක්ක පොල් මලක්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක එයාලා මේ ද්‍රව්‍ය සපයලා ඒ ශාස්ත්‍රීය ටේබල් එක කරනවා. එහෙම නැත්නම් එයාලා කපල් එකට කියනවා ඒ ද්‍රව්‍ය සපයන්න කියලා. ඉතින් ඒ වගේ අමතර සේවාවනුත් එයාලා කරනවා. ඒ වගේම මිල්ක් ෆවුන්ටන් එක, සමහරවිට ෂැම්පේන් ෆවුන්ටන් එක කරනවා. නමුත් ගොඩක් වෙලාවට ෂැම්පේන් ෆවුන්ටන් එක හොටෙල් එකෙන් කරන අවස්ථාව වැඩි. සමහරවිට අෂ්ටක කියන ශිල්පීන් එක කරන්නත් පුළුවන්. ඒවත් පොඩ්ඩක් එයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ වගේම ඩ්‍රයි අයිස් සපයන එකත් කරනවා ගොඩක් වෙලාවට. මොකද කිරිකල ඩෙකෝ එකට, ඒ කියන්නේ මිල්ක් ෆවුන්ටන් එකටත් මේ ඩ්‍රයි අයිස් අවශ්‍ය වෙන නිසා. ඒ වගේම අෂ්ටක ශිල්පීන් හමුවෙන්න යාමට පෙර ඒ කියන්නේ ඔයාලා තීරණය කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ මොන වගේ අෂ්ටක ශිල්පියෙක්ද තෝරගන්න කියලා. විශේෂයෙන් කියන්න ඕන එතෙන්දවා තීරණය කරන්න ඕන ඒ අෂ්ටක ශිල්පියාගෙන් ඔයා ලබා ගන්න අපේක්ෂා කරන සේවාවන් මොනවද? ඒ කියන්නේ දැන් අපි කලින් කිව්වාගේ අමතර සේවාවලුත් එයාලා සපයනවනේ. ඒ අමතර සේවාවන් ඔක්කොම ඔයා ගන්නවද? එහෙම නැත්නම් එකකින් කීපයක්ද ඔයා ගන්නෙ? ඒක අනිවාර්යෙන් තීරණය කරන්න ඕනේ. ඒ වගේම අෂ්ටක ශිල්පියකින් බලාපොරොත්තු වන එක ඔයාගේ අෂ්ටක ශිල්පියා ළඟ තියෙන්න ඕන චරිත ලක්ෂණ මොනවද? ඒ කියන්නේ එයාගේ කටහඬ මොන වගේ වෙන්න ඕනද? එයාගේ වයස මොන වගේ වෙන්න ඕනද? එයා අඳින පළිඳින විදිය, එයාගේ පෙනුම. ඒතර ඒ වගේවත් ඇත්තටම ඔයාට ඔයා තීරණය කරලා තියෙනක හොඳයි. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට සම්බන්ධ ප්‍රායෝගික හරි පෞද්ගලික හරි මොන හරි ගැටලු තියෙනවද කියලා ඒකත් පොඩ්ඩක් බලලා ඉන්න ඕන. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර සිද්ධ කරද්දී ඒකට සම්බන්ධ කරගන්න පාර්ශ්ව කවුරුන්ද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට පෝරුවට නගන්නේ කවුරුන්ද? කියන්නේ පෝරුවෙන් බස්සන්නේ කවුරුන්ද? ඒ වගේම පොල් ගෙඩි බින්දින්නේ කවුද? ඒ වගේ පෝරුවේ චාරිත්‍ර වලට සම්බන්ධ වෙන පාර්ශ්ව ගැන ඔයා තීරණය කරලා තියෙනවා නම් එහෙම අවබෝධයක් තියෙන එක හොඳයි. ඒතොර ඒකත් යාළුවත් එක්ක ඒ කියන්නේ අෂ්ටක ශිල්පීන් එක ඩිස්කස් කරන්න පුළුවන්. ඒ වගේම පවුලේ අවශ්‍යතා අනුව ඒ කියන්නේ මොන හරි විශේෂ චාරිත්‍ර කරන්න තියෙනවද? ඒ කියන්නේ අපි කලින් කතා කරපු අර සාම්ප්‍රදායික ප්‍රධාන චාරිත්‍ර වලට අමතරව ඔයාට වාගේ පරම්පරාවෙන් උරුම වෙච්ච මොන හරි චාරිත්‍ර තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් අෂ්ටක කියන ශිල්පියත් එක්ක කතා බහ කරන්න ඕන. ඒ වගේම තව දෙයක් තමයි පෝරුවට අලුත් කිරිලෑල්ලක් භාවිතා කරනවද? ඒ කියන්නේ මෙතනදි විශේෂයෙන් කියන්න ඕන ඉස්සර අතීතයේ පෝරු නිර්මාණය කරද්දී ඒ වෙඩින් වෙනුවෙන් අලුතෙන්ම පෝරුව නිර්මාණය කරලා තියෙනවා පෝරු බේස් එකේ හැමත්. නමුත් වර්තමානයේක ප්‍රායෝගිකව කරන්න බැරි නිසා අපි වෙන වෙඩින් එකට යූස් කරපු පෝරු ස්ට්‍රක්චර් තමයි යූස් කරන්නේ. එතකොට එකම පෝරු බේස් එක තමයි යූස් කරන්නේ. ඉතින් එතෙන්දී අර මනාලි වල ඒ කියන්නේ කපල් එකේ පාද අලුත්ම ෆ්ලෝ එකකට ස්පර්ශ වෙන්න ඕන
කියන කාරණය මත තමයි කිරිලෑල්ලක් දාන්නේ පෝරු බේස උඩට. විශේෂයෙන් කියනවා ඒකට ගන්නේ ගොඩක් වෙලාවට කොස් ලෑල්ලක්. ඒක සාමාන්‍යයෙන් අඩි 4ක් දිග අඩි 3ක් වගේ පළල කපල් එකට කම්ෆර්ටබල් විදිහට ඒක උඩ ඉන්න ඒ සයිස් එක තමයි ගන්නේ කම්ෆර්ටබල් විදිහට ඉන්න පුළුවන් සයිස් එකක්. එතෙන්දී ඒක උඩින් සුදු රෙද්දක් දාලා අෂ්ටක ශිල්පියා විසින් ධාන්‍ය වර්ග වලින් ඒ ලස්සන කැටයමක් කරනවා අර සම්ප්‍රදානුකූලව. මෙතෙන්දී තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකත් අවධානය දෙන්න ඕනේ ඔයාලා. ඒ කියන්නේ ඒ කිරිලෑල්ල අෂ්ටක ශිල්පියා විසින් සපයනවද එහෙම නැත්නම් ඒක කපල් එක විසින් සපයන්න ඕනද කියලා ඒක කතා කරන්න ඕන. ඊට පස්සේ පෝරුවේ චාරිත්‍ර වලට අවශ්‍ය කරන ද්‍රව්‍ය භාණ්ඩ ඒවා මොනවාද? ඒවා අෂ්ටක ශිල්පියා සපයනවද නැත්නම් කපල් එක විසින් සපයන්න ඕනද කියලා ඒක ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම අෂ්ටක ශිල්පියා වෙනුවෙන් සහ ඒ පෝරුවේ චාරිත්‍ර වෙනුවෙන් ඔයාලා මේ කොච්චර බජට් එකක් ඇලොකේට් කරන්න හිතාගෙන ඉන්නවද? ඒකත් ගොඩක් වැදගත්. මෙහෙමයි මේ කාරණා ටික අනිවාර්යෙන්ම ඔයාලා තීරණය කරගෙනම යන්න ඕන කියලා එකක් නැහැ. මේක ඇත්තටම අෂ්ටක ශිල්පියා හම්බෙලා යත් එක්ක ඩිස්කස් කරද්දී ඔයාට මේ ගැන අවබෝධයක් අරගෙන එතෙන්දී ඔයාට මේවා තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අපේ ප්‍රධාන දෙවෙනි ස්ටෙප් එකට යන්නේ. අපි දැන් ෆීල්ඩ් එකේ ඉන්න අෂ්ටක වේදීන් අෂ්ටක ශිල්පීන් හඳුනාගත්තට පස්සේ ඒ අෂ්ටක ශිල්පීන් අතරින් හොඳම අෂ්ටක ශිල්පියා සිලෙක්ට් කරන්නේ කොහොමද කියලා තමයි දැන් කතා කරන්නේ. මම කලින් කිව්වා ඒකට ප්‍රධාන පොයින්ට්ස් 5ක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි පොයින්ට් එක තමයි ඩේට් අවైలබිලිටි එක. ඒක ගොඩක්ම වැදගත්. මොකද ඔයාගේ දැන් වෙඩින් ඩේට් එකේ වෙඩින් ටයිම් එකට ඒ අෂ්ටක ශිල්පියා අවైలබල්ද බලන්න ඕන. මොකද එයාට දැනටමත් බුකින් එකක් ඇවිත් නම් ඇත්තටම එතනින් එහාට ඒ අෂ්ටක ශිල්පියත් එක්ක කතා කරලා වැඩක් නෑ. මොකද එතකොට මොකද එක අෂ්ටක ශිල්පියෙක්ට එක අවස්ථාවක කරන්න පුළුවන් එක පෝරු චාරිත්‍ර ඒ අෂ්ටක මේ චාරිත්‍ර විතරක් නිසා. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක විදිහට කියන්න පුළුවන් චාරිත්‍ර වේදියාගේ කියන අෂ්ටක ශිල්පියාගේ චරිත ලක්ෂණ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන ඒ කියන්නේ අෂ්ටක ශිල්පියාගේ චරිත ලක්ෂණ ගොඩක් වෙලාවට කන්සිඩර් කරනවා. ඒ කියන්නේ යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ හොඳ ගුණාංග තියෙන්න ඕන. ඒ කියන්නේ අනිත් අයට ගරු කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම එයා තව කෙනෙක්ට ආශිර්වාද කරන්න පුළුවන් මට්ටමක හොඳ පෞරුෂයක් තියෙන ඒ වගේ කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒ වගේ චරිත ලක්ෂණත් අපි සලකා බලන්න ඕන හොඳ මාස්ටර් කෙනෙක් තෝරගනිද්දී. ඒ වගේම ඒ පුද්ගලයා අඳින පළඳ විදිහ, පෙනුම, කටහඬ, වයස, කතා කරන විලාශය ඒ හැමදේම බලපානවා. ඉතින් ඔයාට ඒ දේවල් ඒ කියන්නේ චාරිත්‍ර ඉටු කරන ආකාරය. එතකොට ඒව ඔයාට මෙෂර් කරන්න පුළුවන් ඇත්තටම ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි එයා කලින් සිදු කරපු වෙඩින් වල වීඩියෝස් ඔයාට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් මොන වගේද කියලා. ඒ වගේම ඔයා අෂ්ටක ශිල්පියා හම්බෙලා කතා කරන අවස්ථාවේ ඔයාට ඒවා මෙෂර් කරන්න පුළුවන්. එයාගේ වොයිස් එක කොහොමද, කතා කරන විලාශය කොහොමද, එයාගේ ප්‍රියමනාප බව කොහොමද, ඒ වගේ දේවල් එක්ක. ඒ වගේම ඔයාට අත්දැකීම් තියෙනවා නම් ඒ අෂ්ටක ශිල්පියා කරපු වෙඩින් වලට සහභාගී වෙලා ඒ කියන්නේ බ්‍රයිඩ්මේඩ් විදිහට හරි, බෙස්ට් මන් විදිහට හරි, ගෙස්ට් කෙනෙක් විදිහට හරි ඔයා ගිහිල්ලා ඔයා දැකලා තියෙනවා නම් ඒ අෂ්ටක ශිල්පියා අෂ්ටක කියන විදිහ ඒක අනුවත් ඔයාට මෙෂර් කරන්න පුළුවන් එයාගේ ඒ චරිත ලක්ෂණ කොහොමද කියලා. ඒ වගේම කලින් සේවාව ලබාගත් අයගෙන් ඒ කියන්නේ අෂ්ටක ශිල්පියාව භාවිතා කරපු ඒ සේවාව ලබාගත් කපල් වලින් ඔයාට අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල ඒකෙන් තියෙන රිවිව්ස්, ඒ කියන්නේ Facebook එයාගේ ප්‍රොෆයිල් එකේ රිවිව්ස්, ඊට පස්සේ Google රිවිව්ස්, රේටින්ග්ස් ඒ වගේ බලලා ඔයාලා තීරණය කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තුන්වෙනි පොයින්ට් එක විදිහට කියන්න පුළුවන් බජට් රේන්ජ් එක ඔයාට ගැලපෙනවද, එහෙම නැත්නම් ඒ වගේම එයාගේ තියෙන පැකේජස් කොහොමද කියලා. මොකද මෙතෙන්දී ඇත්තටම අෂ්ටක ශිල්පීනුත් ගොඩක් ෆේමස් අය ඉන්නවා. එයාලගේ ගුණාත්මක භාවය ඒ හැමදේමත් එක්කම එයාලට ආවෙනික වෙච්ච තියෙනවා පැකේජස්. ඒ වගේම ස්ටාර්ටින් රේට් එකක් තියෙනවා. ඒ වගේම පැකේජස් හැදිලා තියෙනවා. ඉතින් ඒතකොට මෙතෙන්දී පැකේජස් අතර වෙනස්කම් ඇති වෙන්න යොදා ගන්න ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සාධක මත තමයි එයාලගේ පැකේජස් එකින් එකට වෙනස් වෙන්නේ. විශේෂයෙන් කියනෝනේ ඒ කියන්නේ
අෂ්ටක සහ පෝර්වේ චාරිත්‍ර සඳහා පමණක් කියලා සමහර අය පැකේජ් එකක් හදා ගන්නවා. ඒතර ඒ ටික විතරයි. ඒතකොට ඊට අමතරව ඒ කියන්නේ අෂ්ටක සහ පෝර්වේ චාරිත්‍ර ඊට පස්සේ පෝරුවට අවශ්‍ය කරන ද්‍රව්‍ය භාණ්ඩ සපයනවද? ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් පෝර්වේ චාරිත්‍ර අෂ්ටක ඊට පස්සේ ජයමංගල ගාථා ඊට පස්සේ බෙර කණ්ඩායම් දෙනවද? ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් ශාස්ත්‍රීය ටේබල් එක දෙනවද? මිල්ක් ෆවුන්ටන් එක, ෂැම්පේන් ෆවුන්ටන් එක, ඩ්‍රයි අයිස් ප්‍රොවයිඩ් කරනවද? එතකොට අර නැටුම් කණ්ඩායම් ඊට අමතරව ඒ වගේ අමතර සේවාවනුත් එක්ක මේ පැකේජ් අතර වෙනස්කම් ඇති වෙන්නේ ඔන්න ඔය සාධක මත. ඒතර ඒවා කතා බහ කරලා එයාලගේ රේට්ස් යන්නේ කොහොමද? ඒ කියන්නේ පැකේජ් එක හැදලා තියෙන්නේ කොහොමද කියලා අෂ්ටක ශිල්පියත් එක්ක කතා කරලා එයාලගේ පැකේජ් එකේ වාට අනවශ්‍ය මොනවා හරි තියෙනවා නම් ඒක අයින් කරගන්න පුළුවන්. ඒ වගේ මේකට ඇඩ් කරන්න මොනවා හරි වාට ඕනි නම් ඒක කතා කරලා ඇඩ් කරගන්න පුළුවන්. එතෙන්දී ඒ වගේ පැකේජ් එක කස්ටමයිස් කරන්න පුළුවන්ද කියලාත් කතා කරන්න. මොකද පැකේජ් එක කස්ටමයිස් කරන්න පුළුවන් නම් වාට අවශ්‍ය විදිහට ඒක ලොකු වාසියක්. ඒතර වාට ඒ වගේ ශිල්පියෙක් තෝරගන්න එක ගොඩක් හොඳයි. ඊට පස්සේ අපිට හතරවෙනි පොයින්ට් විදිහට කියන්න පුළුවන් අමතර අය කිරීම මොනවද සහ අප විසින් දැරිය යුතු අමතර වියදම් මොනවද කියලා. මොකද ඔය පැකේජ් එකේ රේට් එකට අමතරව ඊට වඩා අමතර වියදම් වාට දරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒවත් අවධානය යොමු කරන්න ඕන කරුණු. විශේෂයෙන් ට්‍රැවලින් කොස්ට් එකක්. ඒ කියන්නේ අෂ්ටක ශිල්පියාට ඒ ස්ථානයට එනවා ට්‍රැවලින් කොස්ට් එක වා පේ කරන්න ඕනද? ඒ වගේම පෝරුවේ චාරිත්‍ර සඳහා භාවිතා කරන්නේ භාණ්ඩ ද්‍රව්‍ය වලට වා ගෙවීමක් කරන්න ඕනද? එයා සප්ලයි කරනවා නම් ඒවා කියන්නේ අර පැකේජ් එකට අමතරව ඒ වගේම පෝරුවේ චාර්ජ් සඳහා අපි විසින් මොන හරි භාණ්ඩ අමතරවට ලබා දෙන්න ඕනද? කියන්නේ මුදල් ගෙවීමක් කරන්න නැතුව අපි ද්‍රව්‍ය ලබා දෙන්න ඕනද? ඒ වගේම අමතර සර්විස් චාර්ජස් එහෙම නැත්නම් හිඩන් චාර්ජස් මොනවා හරි තියෙනවද? ඒ වගේම එයාගේ එදිනට වෙඩින් එක දවසට එයාගේ ටීම් එකේ කවුරු හරි දැන් මං වගේ ජයමංගල ගාථා කියන කණ්ඩායමක් එහෙම නැත්නම් බෙර වාදන ශිල්පීන් නැටුම් කණ්ඩායම් වගේ එහෙම ටීම් එකක් එනවා නම් එයාලට අපි සංග්‍රහ කරන්න ඕනද? එයාලට ට්‍රාන්ස්පෝර්ට් ඇරේන්ජ් කරලා දෙන්න ඕනද? ඒ වගේ අර අමතර වියදම් ඒකට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අර ප්‍රධාන පැකේජ් එකට අමතරව ඒ දේවලුත් අපි අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන. පස්වෙනි පොයින්ට් එක විදිහට අපිට කියන්න පුළුවන් ගෙවීම් කළ යුතු ආකාරය. ඒ කියන්නේ අෂ්ටක ශිල්පියාට ඔයා ඇඩ්වාන්ස් පේමන්ට් එක කොච්චරක් කරන්න ඕනද බුකින් එක දාන්න. ඒ කියන්නේ කොච්චර පර්සන්ටේජ් එකක්ද එයාගේ ටෝටල් පැකේජ් එකෙන්. ඒ වගේම බැලන්ස් පේමන්ට් එක කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක වෙඩින් එකට කලින් කම්ප්ලීට් කරන්න ඕනද? එහෙම නැත්නම් වෙඩින් එකකින් පස්සේ වාට බැලන්ස් පේමන්ට් එක කම්ප්ලීට් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙඩින් ඩේට් එක දවසට ඒක බැලන්ස් පේමන්ට් එක කම්ප්ලීට් කරන්න ඕනද? ඒ වගේ දේවලුත් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම අමතර චාර්ජස් මොන හරි අය කිරීම තියෙනවා නම් ඒ අය කිරීම මොනවාද? ඒ අය කිරීම ඔයා පේ කරන්න ඕන කොහොමද? ඒ වගේ දේවලුත් අනිවාර්යෙන් කතා කරන්න ඕන. ඉතින් අපි ඔන්න ප්‍රධාන පොයින්ට්ස් 5 ගැන අවධානය යොමු කරා. ඒ කියන්නේ ෆිල්ටර් කරගත්ත ෆීල්ඩ් එකේ අවైలබල් අෂ්ටක ශිල්පීන් අතරින් හොඳම අෂ්ටක ශිල්පියා තෝරගන්නේ කොහොමද කියලා කම්පෙයාර් කරන්න ඕන විදිහ කොහොමද තෝරගනිද්දී කන්සිඩර් කරන්න ඕන ප්‍රධාන පොයින්ට්ස් 5 අපි හොඳට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ විදිහට ඒව අනුගමනය කරලා ඔයාට ලේසියෙන්ම හොඳම අෂ්ටක ශිල්පියාව තෝරගන්න පුළුවන්.